හෙලෝ අපි ටෝක් ෆෑන්ස් ශ්‍රී ලංකාවේ ජිජිටල් ඉතිහාසයේ තීරණාත්මක මොහොතක් අපි දැක්කා. ඩයලොග් ඇක්සියාටා විසින් මෙරට විශාලතම 5G ජාලය වන ඩයලොග් 5G අල්ට්‍රා නිල වශයෙන් දියත් කරලා තියෙනවා. ඉතින් මේ ගැන සියල්ල මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අමතක නොකර අපි ටෝක් YouTube channel එක subscribe කරලා bell button එක on කරලා තියාගන්න. එතකොට මේ වගේ වීඩියෝ එකක් මම දාපු ගමන් ඔයගොල්ලන්ට නරඹන්න පුළුවන්. ශ්‍රී ලංකාව දැන් නිල වශයෙන්ම 5G යුගයට පිවිසෙනවා. ඩයලොග් 5G අල්ට්‍රා සමග දැනටමත් මිලියන 1.5කට වඩා වැඩි පාරිභෝගිකයන් සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් හිතන්න මෙච්චර ලොකු පිරිසක් දැනටමත් 5G භාවිතා කරනවා. 5G භාවිතා කරන ලක්ක ලෑස්ති වෙලා ඉන්නවා. දිවෙන පුරා 5G මධ්‍යස්ථාන 220කට වඩා වැඩියෙන් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ වගේම ඩයලොග් තමයි ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට වාණිජමය වශයෙන් 5G ජාලයක් සක්‍රිය කළ ජාලය විදිහට අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. දෙසැම්බර් 18 වෙනිදා තිබුණ විදුලි සංදේශන නියාමන කොමිසම් සභාවේ පවත්වපු 5G සංඛ්‍යාත වෙන්දේසියේදී ඩයලොග් ප්‍රධාන සංඛ්‍යාත පරාස දෙකක් හිමි කරගෙන තියෙනවා. ඉතින් මෙගාහර්ට් 3500 දෙවයින පුරා පුළුල් ආවරණයක් සඳහා වගේම ගිගාහර්ට් 27 ගිගාබිට් වේගයෙන් සහිත අධිධාරිතා සේවාවක් සඳහාද ඔවුන් අනුමැතිය ලබාගෙන තියෙනවා. විශේෂයෙන්ම ගිගාහර්ට්ස් 27 සංඛ්‍යාත පරාසය ලබාගත් එකම ක්‍රියාකරු ඩයලොග් විදිහට තමයි ඒගොල්ලෝ හඳුන්වන්නේ. ඩයලොග් ගෲප් එකේ CEO සුපුන් වීරසිංහ මහතා තමයි මේ ගැන වැඩිදුරටත් අපිට විස්තර කිව්වේ. ඉතින් ඉදිරි වසර දෙක තුල ශ්‍රී ලංකාව පුරා 5G ව්‍යාප්ත කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 100ක ආයෝජනයක් කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරලා තිබුණා. මේක ලංකාවේ කනෙක්ටිවිටි අනාගතය සඳහා ලොකු දෙයක් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ මේ කුණාටු වගේ දේවල් ආවම ඕගොල්ලන්ගේ බැටරි බෑකප් එකත් අනිවාර්යයෙන්ම හදා ගන්න ඕනේ. මොකද ඒ වගේ ආපදා තත්ත්වයකදී නැති සිග්නල් වලින් සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක්ගෙන් අපිට වැඩක් නැති නිසා. ඉතින් ඩයලොග් විවිධ 5G මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් පැකේජ් එකත් හඳුන්වලා දීලා තියෙනවා. අන්න ඒ ගැන තමයි අපි දැන් කතා කරන්න හදන්නේ. ඩයලොග් විසින් විවිධ 5G මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් පැකේජස් 4ක් හඳුන්වලා දීලා තියෙනවා. එකක් තමයි රුපියල් 1545ට තියෙන anytime plan එක. GB 25ක් anytime data විදිහට හම්බ වෙනවා. මාසයක් තමයි වළංගු කාලය වෙන්නේ. ඊට පස්සේ තියෙන පැකේජ් එක තමයි රුපියල් 1995ට තියෙන පැකේජ් එක. මේකත් anytime plan එකක්. GB 40ක් හම්බ වෙනවා anytime data විදිහට මාසයක කාලයක් වළංගු වෙනවා. ඊළඟ පැකේජ් එක තමයි රුපියල් 2495ට තියෙන anytime plan එක. ඉතින් මේක GB 60ක් වෙනවා. ඉතින් මේකත් anytime data විදිහට තමයි හම්බෙන්නේ මාසයක වළංගු කාලයක් තියෙනවා. අනිත් පැකේජ් එක තමයි රුපියල් 3995ට තියෙන anytime plan එක GB 125ක anytime data පැකේජ් එකක් හම්බ වෙනවා. ඉතින් මාසයක වළංගු කාලයක් හම්බ වෙනවා. ඉතින් මේ ඔක්කොම පැකේජස් වලට සියලුම මුදල් වලට ටැක්ස් ඇතුළත් කරලා තියෙනවා. ඉතින් ඔයාගේ අවශ්‍යතාවය අනුව පැකේජස් තෝරගන්න පුළුවන්. මේ 5G වේගයෙන් තමයි මේගොල්ලෝ හඳුන්වලා දීලා තියෙන්නේ මේ 5G අත්දැකීම ගන්න. ඉතින් මේ ප්ලෑන්ස් ඔයාලට ඇක්ටිවේට් කරගන්න පුළුවන්. ඉතින් මේ ඩයලොග් සමාගම විසින් හඳුන්වලා දුන්න පැකේජස් පාරිභෝගිකව විදිහට ඔයාට මට කොච්චරක් දුරට සාධාරණද නැද්ද කියන එක ගැන කතා කරන්න අපිට පුළුවන් විදිහට කමෙන්ට් සෙක්ෂන් එක පාවිච්චි කරන්න. එළියේ ඇතුලේ හැමතැනම කතා කරන්න. මොකද පාරිභෝගිකව විදිහට මේ පැකේජස් කොච්චරක් දුරට සාධාරණද නැද්ද කියලා තීරණය කරන්න ඕනේ ඔයයි මමයි. වීඩියෝ එකේ ප්‍රධාන වශයෙන්ම සඳහන් කරන්න ඕන ඩයලොග් සහ SLT මොබිටෙල් යන ප්‍රධාන සංනිවේදන සමාගම් දෙකම එකම දිනයකදී මේ 5G දියත් කරලා තියෙනවා. ඉතින් මේකෙන් අපේ රටේ ඩිජිටල් අනාගතයට කොච්චර විශාල වෙනසක් ඇති වෙයිද කියලා කියන්න බෑ. හැබැයි මේව වචන වෙයිද කියලා හිතා ගන්නත් බෑ. මොකද ඉතිහාසයේදී සර්විස් ප්‍රොවයිඩර්ස්ලා විසින් හැසිරලා තියෙන විදිය පාරිභෝගික කොච්චර සතුටුද නැද්ද කියන කාරණය ඔයයි මයි දන්න කාරණයක්. ඉතින් තව වැඩි විස්තර ඕන නම් ඔයගොල්ලන්ට කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න පුළුවන්. වීඩියෝ එක ඇත්තටම ප්‍රයෝජනවත් වුණා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. අපි ඊළඟ වීඩියෝ එකෙන් අනිවාර්යයෙන්ම හම්බෙමු.